Hello. ඔන්න දැන් පනින්ඩ යනවා ගැම හරිම කැත. තුන්වෙනි දවසේ උදේම 3 ක්ලිප්ස් බේ බීච් එකට ගියා. කෑම්ප් සයිට් එකට පේනමානෙම බීච් එක තිබුණට එතන ඉඳන් විනාඩි 20ක විතර වෝක් එකක් මේකට තියෙනවා. මුහුද මැද පිහිටලා තියෙන විශාල හුණුගල් පර්වත තුනක් නිසා තමයි මේකට 3 ක්ලිප්ස් බේ කියලා කියන්නේ. ඒ වටාද මේ? එම් බයින්ද තියෙන. ඔය දැක්ක වගේ වැලි කඳු කීපයක්ම තරණය කරලා තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. පෙනාට් පිල් කියන පුංචි ගඟ මුහුදට වැටෙන ස්ථානයත් මේකම තමයි. එහෙම ගොම කැත වෙනවා. ඒක නැතුව. මෙතෙන්දිවාට වඩදිය බාධිය දැක්ගන්න පුළුවන් වෙනවා වගේම මුහුදට යනවනම් ඔයා අනිවාරෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. UK ඉන්න ඔයාලා බීච් ට්‍රිප් එක ප්ලෑන් කරනවා නම් මේක ඔයා යන්න ඕන තැනක්. මතක තියාගන්න බීච් එකේ ටොයිලට්ස් කඩවල් ඒ කිසිම පහසුකමක් නෑ. සමහර වෙලාවල් වලදී විතරක් ලයිෆ්ස් ගාඩ්ලා මෙතන ඉන්නවා. ඒත් උදේ අපි යද්දී නම් කිසිම කෙනෙක් මෙතන හිටියේ නෑ. ඔයා කාර් එක පාක් කරන තැනින් ඒ සියලුම පහසුකම් ඔයා සපයගෙන තමයි බීච් එකට එන්න ඕනේ. මේක ගැන තව විස්තර කීපයක් මම පළවෙනි කමෙන්ට් එකටත් දාන්නම්. ජීවිතේ කවදා හරි ඔයා දියැලක් ඇතුලෙන් ගිහින් තියනවද? වේල්ස් වල තියෙන 4 water falls ගැනයි ඊළඟ දවසේ කතාව. ඉතින් ආයෙ හම් වෙනකන් හැමෝටම ජය වේවා. අපි කපල් ඉනින්